ආයිබෝන් දරුවනේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අපොස සාමාන්‍ය පෙළ පෙරහුරු පරීක්ෂණයේ විදිහට 2025-2026 වර්ෂයේ ඒ කියලා කියන්නේ 2026 වර්ෂයේ පෙබරවාරි මාසයේ ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා සූදානම් වන දරුවන්ට ලබා දුන්නු පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න. බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රය තමයි අපි අද සාකච්ඡා කරන්නේ. බලමු පුතේ බුද්ධ ධර්මය පළමු කොටස මේ වීඩියෝ එකකින් සාකච්ඡා කරනවා. අපි දෙවැනි කොටස අපි තවත් වීඩියෝ එකකින් තමයි සාකච්ඡා කරන්නේ. බලමු පළමු කොටස අපි කොහොමද මේ ප්‍රශ්න 40ට පිළිතුරු සැපිය යුත්තේ කියලා විශේෂයෙන් මතක් කරන්න ඕනි. සාමාන්‍ය පෙළ වර්ෂ ගණනාවක් පුරාවට මේන කෙටි ප්‍රශ්න ටික හොඳට අධ්‍යයනය කිරීමෙන් ඔයාලට කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40න් 40ක් ගන්නට හැකියාව තියෙනවා. එනිසා මේ වගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා අපි රාශියක් විශේෂයෙන් කෙටි ප්‍රශ්න පත්‍රයට අදාළව සිද්ධ කරලා තියෙනවා. මම ඒක ප්ලේලිස්ට් එකක් විදිහට ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාන්නම්. පළවෙනි කමෙන්ට් එක විදිහට දාන්න ලින්ක් එකක් විදිහට. පුතාලට අවශ්‍ය නම් ඒ අරගෙන හොඳට ඒවා බලා ගන්න. නැවත නැවත ශ්‍රවණය කරන්න. ඒ තුලින් ඔබට පුළුවන් මේ කෙටි ප්‍රශ්න 40ට පිළිතුරු සපයන්න නිවැරදිව. අපි බලමු අංක 1 සිදුහත් කුමරු සුදුසු කුල කුමරියක් සරණ පාවා ගත්තේ වයස කීයේද කියලා අහනවා. දැන් මේ ප්‍රශ්න පත්‍රය මට දුන්නු පුතා පොඩි වරදක් කරගෙන තියෙනවා. බලන්න 12 වේදි කියලා කියනවා. 12 වේ කියලා කියන්නේ පුතේ අවුරුදු 12. 15 වේදි කියලා කියන්නේ අවුරුදු 15. එතකොට මෙතන හරි උත්තරේ තමයි පුතේ 16 වේදි කියන එක. 16 වේදි අංක 3 තමයි උත්තරේ විය යුත්තේ 16 වේදි කියන එක. අවුරුදු 16 දී 16 වේදි 16 12 පටල ගන්න එපා. හරි. අංක 2 බලමු. මල නොතලා රොන් ගන්නාසේ සමාජයට බරක් නොවන ආකාරයෙන් ප්‍රත්‍ය පහසුකම කාරුණික ලෙස ලබා ගත යුතුය. යනුවෙන් බුදුහිමි දේශනා කළේ කා හටද කියලා අහනවා. බමුණන්ට, ගිහියන්ට, ගොවීන්ට, පැවිද්දන්ට කියලා තියෙනවා. ඉතින් පුතේ බුදුහාමුදුරුවෝ ප්‍රත්‍ය කියන්නේ මොනවද? ප්‍රත්‍ය ගැන අපි අවබෝධයක් තියෙනවා නම් පුතේ අපිට මේකට උත්තර ලියන්න හරි ලේසි. ප්‍රත්‍ය සිව්පසය නේද? අපි කියන චතු ප්‍රත්‍ය කියලා. සිව්පසය මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. එතකොට මෙන්න මේ හතර තමයි සිව්පසය කියලා කියන්නේ. එහෙනම් චීවර කාටද අවශ්‍ය වෙන්නේ? ගිහියන් චීවර අවශ්‍ය වෙනවද? නෑ. එහෙනම් මේ බුදුහාමුදුරු දේශනා කරේ පැවිද්දන්ට, භික්ෂුන් වහන්සේලාට. තරෝක දේශනා කළේ කොහොමද? බඹරස් සේව ඉරියතේ කියලා. බඹර මලෙන් රොංගන්නේ කොහොමද? මලට ප්‍රශ්නයක් නොවන විදිහට මල නොතලා රොංගන්නේ කොහොමද? ඒ විදිහට ගිහියන්ගෙන් සිව්පසේ ලබා ගන්න කියලායි බුදුහාමුදුරු දේශනා කරේ. විචිකිච්ඡාවවත් සැකය බුදුදහමේ උපමා කොට ඇත්තේ කුමටද කියලා අහනවා. විචිකිච්ඡාව තිබ්බහම පුතේ සැකය තිබ්බහම අපිට අනිත් ඒවා පේන්නේ නැහැ නේද? අනිත් ඒවා පේන්නේ නැහැ. ඒ නිසා මේක උපමා කරනවා බොර ජලයට. බොර ඌ ජලයට තමයි උපමා කරන්නේ විචිකිච්ඡාව. ඊට පස්සේ භාවනාවට පිවිසෙන තැනැත්තා ඉටු කරගත යුතු පූර්ව අවශ්‍යතාවයක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. බලමු. ධර්ම ශ්‍රවණය, ප්‍රසන්න පෙනුමක් ඇති කර ගැනීම, සිල්වත් වීම, වීරිය ඇති කර ගැනීම. එහෙනම් පූර්ව අවශ්‍යතාවයක් නොවන්නේ කියලා යහන්නේ. එහෙනම් පූර්ව අවශ්‍යතාවයක් නොවන්නේ ප්‍රසන්න පෙනුමක් ඇති කර ගැනීම. ප්‍රසන්න පෙනුමක් ඇති කරගන්න ඕනේ නෑනේ භාවනා කරන්න. භාවනා කරාම ප්‍රසන්න පෙනුමක් ඇති වෙනවා. හතරට උත්තරය 2. අංක 5 බලමු. ඇත්ත ඇතිසැටියෙන් දකින භාවනාව හඳුන්වන්නේ කොමක්ද? කුමන නමින්ද කියලා අහනවා. ඇත්ත ඇතිසැටියෙන් දකින භාවනාව අපි කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. ඇත්ත ඇතිසැටියෙන් දකිනවා කියලා කියන්නේ යථා භූත ඥාන දර්ශනය. යථා භූත ඥාන දර්ශනය ලබන්න පුළුවන් මොන භාවනාව කිරීමෙන්ද? විපස්සනා භාවනාව කිරීම තුළින්.
අපි කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන් දකින්න පුළුවන් මොන භාවනාවෙන්ද කියලා ඇහුවොත් ඒත් අපි කියන්නේ විපස්සනා භාවනාව කියලා. සිත සංසුන් කරන භාවනාව කුමක්ද කිව්වොත් අපි ඒකට උත්තර දෙනවා සමත භාවනාව කියලා. සිත සමාධිගත කරන භාවනාව කිව්වොත් ඒත් සමත භාවනාව කියලා කියනවා. හැබැයි ඇත්ත ඇති සැටියෙන් දකින්න, නිවන් දකින්න, ත්‍රිලක්ෂණ අවබෝධය සඳහා උපයෝගී වෙන්නේ විපස්සනා භාවනාව. අංක 6 බලමු. පිරිසිදුව කටයුතු කිරීම. කයින් වචනයෙන් හා සිතින් නිදොස් දේ කිරීම පව්කම් අකුසල් නොකොට පින්කම් කිරීම හඳුන්වන්නේ. මේ පොතේ ධම්මපදයේ උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස්ස යසෝ බිවඩ්ඩති කියන ගාථාවේන කොටස් ටිකක්. ඒ අහනවා පිරිසිදුව කටයුතු කිරීම කයින් වචනයෙන් හා සිතින් නිදොස් දේ කිරීම. මොකද්ද? දොස් දේවල් වලට අපි කියනවා නේද? මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන් උත්තරේ. නිදොස් දේ. නිදොස් දේ කරන එක. සුචිකම්ම නේද? සුචිකම්මස්ස නිසම්මකාරණ. සුචිකම්ම කියලා කියන්නේ හොඳ දේවල්. අසුචිකම්ම කියන්නේ නරක දේවල්. සුචිකම්ම කියන්නේ හොඳ දේවල්. එහෙනම් අංක 3 තමයි උත්තරේ වෙන්නේ. අංක 7 බලමු. සැමියා විසින් බිරිඳට කළ යුතු යුතුයකමක් වන්නේ සැමියා විසින් බිරිඳට කළ යුතු යුතුයකමක් වන්නේ උපයන ලද ධනය ආරක්ෂා කිරීම, ඇසුරු කරන පිරිසට මැනවින් සංග්‍රහ කිරීම, ගෙදර කටයුතු මැනවින් සංවිධානය කිරීම, ගෙදර වගකීම පැවරීම. එහෙනම් අංක 4 තමයි උත්තරේ වෙන්නේ. ගෙදර වගකීම් පවරන එක තමයි සැමියා විසින් බිරිඳට කරන්න ඕනි යුතුයකම. අංක 8 මිනිසුන් රාගයෙන් රාගයටම යති, ද්වේෂයෙන් ද්වේෂයට යති, මෝහයෙන් මෝහයට යති, කාමයෙන් කාමයට යති. මේ බුදුදහමේ හඳුන්වන්නේ. බලන්න යන පැත්තට යනවා, යන්නම් වාලේ යනවා කියලා අපි කියනවා. ඒකට මොකද්ද කියන්නේ? අනුසෝතගාමි කියලා කියනවා. අනුසෝතගාමි. රාගයෙන් රාගයට යන එකට අපි කියනවා අනුසෝතගාමි. ද්වේෂයෙන් ද්වේෂයට යන එකට කියනවා අනුසෝතගාමි. මෝහයෙන් මෝහයට යන එකට කියනවා අනුසෝතගාමි. අනුව යනවා කියලා. එහෙනම් ඔගේ අනිත් පැත්ත කොහොමද? රාගයෙන් විරාගයට යනවා. ද්වේෂයෙන් අද්වේෂයට යනවා. මෝහයෙන් අමෝහයට යනවා. අපි ඒකට කියනවා පටිසෝතගාමි කියලා. පටිසෝතගාමි. එකත් මතක තියාගන්න මේත් එක්කම. අංක 9 බලමු. සමවායෝ ඒව සාදු යන පාලි පාඨයේහි අර්ථය වන්නේ කුමක්ද කියලා අහනවා. සමවායෝ ඒව සාදු. සමගියම යහපතයි. සමගියම යහපත. අංක 1 තමයි උත්තරය. සමගියමයි යහපත වෙන්නේ. සමවායෝ ඒව කියන සමගියම කියන සාදු කියන්නේ යහපති. අකුසල මනෝකර්ම වලට අයත් නොවන්නේ කුමක්ද කියලා අහනවා. මෙතන උත්තරේ ගන්නකොට මේ වගේ තැන් හයිලයිට් කර ගන්නවා. අකුසල මනෝකම්. ඒතර මනස මූලික වෙලා විද්‍යාව, මිත්‍යා දෘෂ්ටිය, ව්‍යාපාදේ මේවා මනස. නම් මේ මුසාවාද අපි කරන්නේ කොහෙන්ද? වචනයෙන් නේ. වචී නැත්නම් වචනයෙන් කරන අකුසලකම්. එහෙනම් මුසාවාද අංක 3 තමයි උත්තරේ වෙන්නේ. අංක 11 බුදුදහමෙහි සඳහන් ත්‍රිලක්ෂණයේ අනාත්ම ලක්ෂණයට අයත් වන කරුණක් ලෙස දැක්වෙන්නේ කුමක්ද කියලා අහනවා. පංච උපාදානස්කන්ධයේ ප්‍රයංගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම, මමය මාගේ යන දෙයක් නැති බව. නාත්ම කියලා කියන්නේ එතකොට මමය මාගේ කියලා දෙයක් නැතිකම. ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. අනාත්මයි. ආත්ම කියලා දෙයක් නැහැ. අංක 12 පටිච්චසමුප්පාදයේහි සඳහන් ඉමස්මින් සති ඉදං හෝති යන පාඨයේ සිංහල අර්ථය නම් ඉමස්මින් සති මෙය ඇති කල්හි ඉදං හෝති මෙය ඇති වේ. එහෙනම් උත්තරය කීයද? අංක 1. මෙය ඇති කල්හි මෙය ඇති වෙයි යන්නයි. අංක 12 බලමු. 13 ආර්ය ශ්‍රාංග මාර්ගයේහි
සීල ශික්ෂාවටත් මාර්ගාංගයක් වන්නේ කුමක්ද කියලා අහනවා. සීල ශික්ෂාවට බලමු. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක ගන්නෙ මොන ශික්ෂාවටද? ප්‍රඥා ශික්ෂාවට. ඊට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා මොකද්ද? සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන සීල ශික්ෂාවට. එහෙනම් ඔන්න සම්මා කම්මන්ත කියන එක ගන්නේ සීල ශික්ෂාවට. ඊට පස්සේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුන සමාධි ශික්ෂාවට. එහෙම බලුවා නම් අපිට උත්තරේ එකවරම ගන්න ලේසිනේ. අනේ පිටු සිටුතුමාට බුදුරජාණන් වහන්සේ මුලින්ම මුණ ගැසුනේ කොහේදීද කියලා අහනවා. අංක 14 බලන්න උත්තරේ. කොහෙදද? අනේ පිටු සිටුතුමාට බුදුහාමුදුර හම්බුනේ කොහෙන්ද? රජගහනුවර සීත වනයේදී. රජගහනුවර සීත වනයේදී බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරන අවස්ථාවේ 6 වන සතිය ගත කළේ කොහේද කියලා අහනවා. බලන්න. පඨමං බෝධි පල්ලංකං ဒ ුතියං ච අනිම්මිසං තතියං චංක මනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ටමං. චට්ටමං කියන්නේ 6. ඒකට චට්ටමං මුචලින්දේන චට්ටමං. මුචලින්ද විලාසය තමයි 6 වෙනි සතිය ගත කරේ. චත්තමං රාජායතන. අංක 16 පමණ දන ආහාර අනුභව කරන ලෙසට බුදුරජාණන් වහන්සේ අවවාද කළේ කාටද කියලා අහනවා. කාටද අවවාද කළේ? කොසල් රජුරවණ්ඩ. අංක 17 ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් 5 දෙනෙකු පිළිබඳ බෞද්ධ සාහිත්‍ය සඳහන් වේ. නැගිට ගැනීමටවත් බැරි තරමට ආහාරගෙන එහිම පෙරළී සිටින තැනැත්තා හඳුන්වන්නේ තත්තා වට්ටක නේද? එතනම වැටලා ඉන්නවා. තත්තා වට්ටක. කනිස්ක රජු විසින් අනුග්‍රහය දැක්වූයේ 4ව ಭಾರತයේ පැවති කුමන සංඝායනාවද කියලා අහනවා. කනිස්ක රජුරු සිව්වන මහායාන සංඝායනාවට පුතේ. සිව්වන මහායාන සංඝායනාවට කනිස්ක රජුරුව අනුග්‍රහය දැක්කේ. සිව්වන තේරවාදී සංඝායනාව තමයි ලංකාවේ සිද්ධ වුණේ. එතකොට පළමු දෙවන තෙවන සංඝායනා සිව්වන ධර්ම සංඝායනාව ගැන අහනවා. සිව්වන මහායාන සංඝායනාව කියලායි අපි ඒක හඳුන්වන්නේ. අංක 19 අනුරාධපුරයේ පිහිටි ස්තූප අතරින් වටදාගයක් තිබූ ස්ථානයක් ලෙස සැලකෙන්නේ කොහේද කියලා අහනවා. වටදාගයක් තිබුණු තැනක් විදිහට සැලකෙන්නේ කොහෙද? ලංකාරාම ස්තූපය. අංක 3 උත්තරය ලංකාරාම ස්තූපය. ඊට පස්සේ අංක 20 බලන්න. සද්ධර්මයේ නැවති මිනිකට ඇමුණු මාලය යන අර්ථයෙන් සද්ධර්ම රත්නාවලිය රචනා කරේ කවුද? ධම්මසේන හාමුදුරුවෝ. ධර්මසේන යතිස්සරෝ. ධම්මසේන හාමුදුරුවෝ. අංක 21 බුදුරජාණන් වහන්සේගෙන් සත්ත අපරිහානීය ධර්ම ඉගෙනගත් රජවරුන් වූයේ කවුරුන්ද කියලා අහනවා. කවුරුන්ද? සත්ත අපරිහානීය ධර්ම අනුව රාජ්‍ය පාලනය කරේ වජ්ජි රජදරුවන්. උදරාබාධයකින් පෙළෙනු භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ උපකාර කිරීමෙන් පිළිබිඹු වන්නේ උන්වහන්සේ තුළ පැවති කුමන ගුණයද කියලා අහනවා. මොකද්ද පුතේ? උදරාබාධයකින් පෙළෙනු භික්ෂුවකට උපකාර කිරීමෙන් නේද? බුදුහාමුදුරුවෝ මේ ගිලානෝපස්ථානේ නේද? උදරාබාධයක් කියන්නේ ලෙඩක්නේ. ලෙඩ හැදිලා හිටපු කෙනෙකුට සැලකන එක ගිලානෝපස්ථානේ. අංක 3 උත්තරය. අංක 23 බලන්න. දූර ගමන් යන තනිව හැසිරෙන ශරීරයක් නැති ගුහායක වෙසෙන සිත දමනය කරගන්නා තැනැත්තා
මාර බන්ධනයෙන් මිදේ යන අදහස තුලත් ගාථාව. මොකද දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් කියන ගාථාව. ඒ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. අංක 24. පරම විඥානාර්ථනම් බෞද්ධ සමාගම පිහිටවීමට මුල් තැන ගත්තේ කවුද කියලා අහනවා. කවුද පරම විඥානාර්ථ කියන බෞද්ධ සමාගම? හවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා නේද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා තමයි මේ පරම විඥානාර්ථ කියන බෞද්ධ සමාගම පිහිට වූයේ. අංක 25. යමක් පිළිගත යුත්තේ කෙසේදයි පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේ දේශනා කළේ කාටද කියලා අහනවා. කාටද? කේසපුත්ත කියන නිවංගම් වැසියන්ට කාලාම සූත්‍රයේ දේශනා කළේ කේසපුත්ත කියන නියංගමේදී. අංක 26. අනුන්ගේ දියුණුව දැක සතුටටපත් වීමට හැකි ගුණය බුදුදහමේ පෙන්වා දෙන්නේ සතර බ්‍රහ්ම විහරණ අතර මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. යතර මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ දියුණුව දැක සතුටටපත් වීමේ හැකියාව. මෙත්තා කියන්නේ මෛත්‍රිය, කරුණා කියන්නේ කරුණාව. අංක 27. බුදුරජාණන් වහන්සේ තුළ තිබූ සුවිශේෂී ඥාන අතර සත්‍යයන්ගේ පෙර පැවැත්ම දක්නා නුවණ හැඳින්වෙන්නේ. පෙර පැවැත්ම පිළිබඳව දන්නා නුවණ මොකද්ද? පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ කියන්නේ පෙර. අපිට ගන්න ලේසි. පුබ්බේ නිවාසානුස්සති ඥානය පෙර පැවැත්ම පිළිබඳව දක්නා නුවණ. දිබ්බ චක්කු කියලා කියන්නේ දිව්‍යමය ඇස් ඇති බව. ආසවක්කය කියලා කියන්නේ ආශ්‍රවයන් සොය කිරීම ඥානය. ඒක තමයි බුදුදහමටම ආවේනික වූ ඥානය. ආසවක්කය ඥානය. ආසවක්කය ඥානය තුලින් තමයි නිවන් දකින්න පුළුවන්. අංක 28. පටිච්ච සමුප්පාද දහමට අනුව ස්පර්ශය හේතු කොටගෙන ඇතිවෙන්නේ කුමක්ද කියලා අහනවා. මොකද්ද? පස්සපච්චයා. මොකද්ද? පස්සපච්චයා වේදනා. වේදනා පච්චයා උපාදාන. උපාදාන පච්චෝ ඒ විදිහට. පස්සපච්චයා වේදනා. අංක 2 උත්තරය. ආහාරයේ ප්‍රමාණය දැන අනුභව කිරීම නිසා යහපත් ප්‍රතිඵල ලැබෙන බව සඳහන් සූත්‍ර දේශනාවක් වන්නේ. මොකද්ද? මතක් වෙනවා ඉක්මනටම. බද්ධාලී සූත්‍රය. බද්ධාලී හාමුදුරන්ට නේද මේ ආහාරයේ ඒකාසන භෝජනේ එක වේලක් පමණක් වැළඳීමේ ආනිසංස බුදුහාමුදුරු කියනවානේ. ශරීරයේ පැවැත්ම යහ ශරීරයේ පහසුව සඳහා. ඊට පස්සේ අල්ප ආබාධ අඩු බව. ඒ ආදි වශයෙන්. අංක 30. ශාසනයේ චිරස්ථිතිය පිණිස හේතු දෙවන ධර්ම සංගායනාව පැවැත්වුවේ කොහෙද කියලා අහනවා. කොහෙද? විශාලාමානුවර වාලුකාරාමයේදී. පළවෙනි ධර්ම සංගායනාව රජගහනුවර සප්තපර්ණීගල් ගුහාරද්වාරයේ, අශෝකාරාමයේ තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණා. ප්‍රථම ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. මොකද්ද? විසිරී තිබූ ධර්මයේ විනය ක්‍රස් කිරීම ප්‍රතිඵලයක්, නොපැන වූ නීති නොපැනවීම ප්‍රතිඵලයක්, අටලොස් නිකාය බිහිවීම ප්‍රතිඵලයක් නෙවෙයි. කවුනේ? දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට. රාජකීය කාන්තාවන්ට පැවිද්ද ලබා දෙමින් ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භ විය. ඒ අනුව ලක්දිව පැවිදි වූ පළමු කාන්තාව අනුලා බිසවයි. අංක 1 අනුලා බිසව. විද්වතුන්ගේ මතය අනුව පළමු වරට බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වී ඇත්තේ මොන කාලයේද කියලා අහනවා. මොන කාලයේද? කනිස්ක රජුරුවන්ගේ කාලයේ නේද? කනිස්ක රජුරුවන්ගේ කාලේ තමයි ප්‍රථම වරට බුද්ධ රූපයක් නිර්මාණය වුණා කියලා ඉතිහාසඥයන් විශ්වාස කරන්නේ. දකුණු අත පහත් කොට අත්ල උඩ අතට හරවා අතැඟිලි දිග හැර තිබෙන බොහෝ විට හිඳි පිරිමවල දැකිය හැකි මුද්‍රාව වන්නේ කුමක්ද කියලා අහනවා. මොකද්ද? දකුණු අත පහත් කොට අත්ල
උඩු අතට හරවා මතක් කරගන්න නේද මවා ගන්න ඇඟිලි දිග හැර තිබෙන බොහෝ විට හිඳි පිළිමවල තිබෙන මේ මුද්‍රාව වරද මුද්‍රාව නේද වරද මුද්‍රාව අංක 35 නව චිත්‍ර සම්ප්‍රදායක් බිහි කළ චිත්‍ර ශිල්පියෙකු සෝලියස් මෙන්ඩිස් මහතාගේ චිත්‍ර දැකිය හැකි වන්නේ ස්ථානයේ වන්නේ කොහෙද කියලා අහනවා කොහෙද සෝලියස් මෙන්ඩිස් මහත්මයාගේ රණස්ගල්ල විහාරය. එතකොට පුතේ මෙන්න මේ අන්තිම ටික එකම කරුණු ටිකක් අහලා තියෙන්නේ. පහුගිය ප්‍රශ්න පත්‍ර ටිකක් අරගෙන බැලුවොත් මේවා හොඳට මතක තියාගත්තොත් එහෙම මේවා හරි ලේසි. මේවා හරියම එකම ටිකක් අහන්නේ. නිසා හොඳට පරණ ප්‍රශ්න පත්‍ර කරන්න. කෙටි ප්‍රශ්න සමහර අය කෙටි ප්‍රශ්න පත්‍රයේ මග හරිනවා. අනිත් එක ලිව්වම ඇති ලකුණු කියලා නෑ. කෙටි ප්‍රශ්න පත්‍රයෙන් තමයි ගොඩක් ලකුණු වෙන්නේ. ගොඩක් ලකුණු කියන්නේ මේ ලකුණු 40 ඉතා වැදගත් ලේසි ගන්න. පන්සිය 50 ජාතක කතා පොත් වහන්සේ රචනා කළ යුගය වන්නේ කුමන යුගයේද? කුරුණෑගල යුගය. උත්සාහයෙන් හා දෑතේ ශක්තියෙන් දහඩිය වගුරුවමින් ධාර්මික උපයාගත් ධනයක් ඇතැයි සතුටු වීම. මොකද්ද? අත්තිසුඛය. භෝග සුඛය කියලා කියන්නේ දැහැමි උපයාගත් ධනය යහපත් විදිහට නිවරදිව පරිභෝජනය කරනවා කියලා ඇති කරගන්න සතුට. අනන සුඛය කියලා කියන්නේ ණය නැති බව. අනවජ්‍ය සුඛය කියන්නේ වැරදි නොකරන බව නිසා ඇති වෙන සතුට. 38 පංච බලි සංකල්පයේ යුතුයකම් ඉටු කිරීම පිළිබඳ සඳහන් වේ. ඒ අනුව මියගේ ඥාතීන් යුතුයකම් ඉටු කිරීම දැක්වෙන්නේ කොහොමද? පුබ්බපේත බලි. පුබ්බපේත බලි කියලා කියන්නේ මියගිය අයට. ඥාති බලි කියන්නේ ඥාතීන් සංග්‍රහ කිරීම. හැබැයි මියගිය ඥාතීන් සංග්‍රහ කරනවා කියවහම පුබ්බපේත බලි අංක 2 තමයි උත්තරේ වෙන්නේ. පාලකයෙකු පසිඳුරන් පිනවීමට ගිජු නොවී ක්‍රියා කිරීම තුළින් පිළිබිඹු වන රාජධර්මය නම් කුමක්ද කියලා අහනවා. පසිඳුරන් පිනවීමට ගිජු නොවීම මොකද්ද? තපසනේ. තපස කියලා කියන්නේ පංචේන්ද්‍රයන් ගිජු මේ පිනවීමට ගිජු නොවී වැළකී සිටීම. තපස. ඉවසීම, අවිහිංසාව, මෘදු බව මේවා ගැලපෙන්නේ නැහෙනි. තපස තමයි හරි උත්තරේ. අංක 40. තමන් කරන ක්‍රියාවන්හි විපාකය තමන් කරා පැමිණෙන බව දැකීමට අදාළ සම්මාදිට්ඨිය වන්නේ මොකද්ද කියලා අහනවා. කර්ම විපාකනේ. කරන විපාක කියලා කියන්නේ එහෙනම් කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියලා. හරි. අපි කෙටි ප්‍රශ්න පත්‍රය මේ විදිහට සාකච්ඡා කරා. මේ විදිහට පුතේ කෙටි ප්‍රශ්න පත්‍ර ඔයාලා විභාගයට යන්න පෙර පසුගිය අවුරුදු කිහිපයක ඒ වගේම ඔයාලට පුළුවන් නම් පුතේ මේ අවුරුද්දේ සියලු පළාත් වලට ලබා දුන්නු පෙරහුරු පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර ටික හොයාගෙන ඒවාට පිළිතුරු ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ විදිහට ලියලා පුරුදු වුණොත් ඔයාලට ලකුණු 90න් උඩ ගන්න පුළුවන්. හොඳ ඒකකට යන්න පුළුවන්. එහෙමනම් පුතේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි දෙවෙනි කොටසත් එක්ක හම්බ වෙමු. ඒ වගේම මතක් කරනවා අයෙත් ඔයාලට පහුගිය වසරවල මේ වගේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපු වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඒවත් බලන්න.